ඉතින් මේ දවස්වල තව මේ ටොපික් එක ඇවිල්ලා ව්‍යවස්ථා සංශෝධන නීති ඉතින් නීතිය ගැන මං හිතන්නේ එහෙනම් කසුකුසුවක් යන නිසා වෙන්නදී ගොඩක් කට්ටියට නීති ඉගෙන ගන්නත් ආස වෙලා දන්නේ. ගෙදර ඇවිල්ලා ඉන්න ගමන් ඉතින් ගෙදර එන ගමනුත් මල්ලි කෙනෙක් කතා කරලා ඇහුවා අයියේ කොහොමද ලෝ එන්ට්‍රන්ස් එක මේ පාර මං ඇප්ලයි කරන්න බලන් ඉන්නවා කොහොමද ඉතින් ඒකට සූදානම් වෙන්න ඕනේ සහ මොනවද කියන්න තියෙන කියලා. ඉතින් එයා පොඩ්ඩක් කැම්පස් එක ඒ කියන්නේ ඩිග්‍රී එක විස්තරත් මගෙන් අහගත්තා. ඉතින් ඒ ඔක්කොමත් නිසා තමයි මං ඔයාලට මේක මේ ගෙදර ඇවිල්ලා ඉන්න ගමන් කරන්න හිතුනේ. ලෝ එන්ට්‍රන්ස් එක කියලා අපි ඔය පොදුවේ කිව්වට දැන් මම සමත් වෙලා ඉන්නේ ඕපන් යුනිවර්සිටි එකේ LLB ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඕපන් එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන කියනවා නම් ඒක අවුරුදු 4ක ලෝ ඩිග්‍රී එකක්. මම හිතනවා ඔයාලා දැනටමත් ඒක දන්නවා ඇති. ඉතින් මුලින්ම එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක පාස් වෙන කට්ටියට තමයි ඒ එක්සෑම් එකෙන් ලකුණු ගන්න අනුපිළිවෙලට හදලා සිලෙක්ට් වෙලා ඊට පස්සේ අවුරුදු 4 ඩිග්‍රී කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මම ඕපන් එකේ ලෝ එක කරන්නේ කුරුණෑගල රීජනල් සෙන්ටර් එකෙන්. ඒ කියන්නේ ඔයාලට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් වෙන්නේ ඔයාගේ දිස්ත්‍රික්කෙන් විතරයි. එතකොට ඒ දිස්ත්‍රික් එකට අදාළ කෝටා එකක් තියෙනවා. එතකොට ඒ දිස්ත්‍රික් එකට අදාළ ඒ අවුරුද්ද එන්ට්‍රන්ස් එක ලියන කට්ටියගෙන් වැඩිම ලකුණු ගන්න කට්ටිය තමයි සිලෙක්ට් වෙන්නේ. ඉන්ටර්වියු මොකුත් නැහැ, එක්සෑම් එක තමයි තියෙන්නේ. ඉතින් එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක ගැන කියනවා නම් පේපර්ස් 4ක් තියෙනවා. ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉන්ටෙලිජන්ස්, සිංහල සහ ඉංග්‍රීසි. එතකොට මේ එක එක සබ්ජෙක්ට් වලින් ගන්න ඕන පාස් මාර්ක් එක වෙනස්. ඒ කියන්නේ අවම ත්‍රෙෂ්හෝල්ඩ් එකක්, අවම මට්ටමක් තියෙනවා. ඊට වඩා ගන්න ඕන ඒ හැම සබ්ජෙක්ට් එකකින්ම සුදුසුකම් ලබන්න. ඉතින් මට මතක විදිහට ජෙනරල් නොලෙජ් එකට ගන්න ඕන අවම ලකුණු 10 සහ අනිත් සබ්ජෙක්ට් තුනටම ලකුණු 20ට වඩා වැඩියෙන් ගන්න ඕන. ඊට පස්සේ ඒ ගන්න අරගත්තොත් තමයි ඔයා සුදුසුකම් ලබන්නේ. ඊට පස්සේ තමයි ඔයාව මෙරිට් ඕඩ් එකට, ඒ කියන්නේ වැඩිම ලකුණු ගන්න පිළිවෙලට හදලා සිලෙක්ට් කරගන්නේ. මම කියන එක වැරද්දක් තියෙනවා නම් වීඩියෝ එකේ කරෙක්ට් කරලා ඒක දාන්නම්. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ගන්නවා නම් 50 දෙනෙක් ලකුණු 400 එන්න දෙන්නේ. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කේ වැඩිම ලකුණු ගත්ත කෙනා ලකුණු හිතමුකෝ 310ක් ගත්ත කියලා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔය ලිස්ට් එක හදලා ඒකේ 50 වෙනියා ලකුණු 260ක් අරන් තියනවා කියමුකෝ. එතකොට එයාගේ ලකුණ තමයි අපි කට් ඔෆ් මාර්ක් එක විදිහට ගන්න ඒ දිස්ත්‍රික්කෙන්. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ඔය කට් ඔෆ් මාර්ක් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මට මතක විදිහට කොළඹ දිස්ත්‍රික්කේ තමයි වැඩිම කට් ඔෆ් මාර්ක් එකක් තියෙන්නේ. මගේ අවුරුද්දේ කුරුණෑගල කට් ඔෆ් මාර්ක් එක තිබ්බේ 280 ගාණක්. මට කොහමද 200 මටත් කොහමද පාස් වෙන ගාණක් තිබ්බා. ඉතින් මට හරියට ගණන් මතක නැහැ. දැන් අවුරුදු 3ක්නේ. ඔහොම තමයි සබ්ජෙක්ට් 4 ලියලා සිලෙක්ට් වෙනවා නම් වෙන විදිහ. ඉතින් මම ওই සබ්ජෙක්ට් 4 ගැනම කතා කරොත් ඕකේ සබ්ජෙක්ට් 4ෙන් සිංහල පේපර් එක කියන්නේ අපේ හරියට O level සිංහල පේපර් එක වගේ. ඒකේ අර අකාරාදිය, ව්‍යාකරණ, කතුරුකාරක, කර්මකාරක, සාරාංශයක්, ඡේදයක් කියවලා උත්තර ලියන එකක්, පොඩි රචනාවක් ලියන එකක්. ওই විදිහ එකක් තමයි මේ පේපරෙන් එන්නේ. ඊළඟට ඉංග්‍රීසි පේපරේ හරියටම අපේ O level ඉංග්‍රීසි පේපරේ වගේ. ඒ කියන්නේ ඒකෙත් අර ප්‍රිපොසිෂන්ස්, වර්ඩ් එක මොන ෆෝම් එකද ඒ කියන්නේ, verb එකද, noun එකද, adjective එකද, ඒ විදිහට අර ගොඩක්ම ගැලපෙන එක තෝරන එක. ඊළඟට අනිවාර්යෙන් ඒකේ ටෙන්සස් තියෙනවා සහ පැරග්‍රාෆ් එකක් ඒකෙන් ලියන්න එනවා. ඊළඟට පැරග්‍රාෆ් එකක් කියවලා උත්තර ලියන්න එනවා. ඉරිගහන්න තමයි තියෙන්නේ සමහර අවුරුදු වල මම මතක විදිහට. ඔය විදිහේ ස්ට්‍රක්චර් එකක් තමයි ඉංග්‍රීසි සිංහල දෙකේම තියෙන්නේ. ඉතින් ඕකට අමුතුවෙන් පන්ති යන්න කියලා දෙයක් නැහැ. සිංහල පේපර් එකේ ඉතින් O level සිංහල කරලා මතකේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ලියන්න පුළුවන්. සහ ඉංග්‍රීසි එකත් ඒ විදිහටම O level ඉංග්‍රීසි පේපර් ලියව හුරුවටම ලියන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරල් නොලෙජ් පේපර් එක ගත්තොත් ඒක තමයි ටිකක් අපිට අමාරු කියන්නේ අපි අර වැඩි එදිනදා දේවල් ගැන ටච් එකේ හිටියේ නැත්තම් පොඩ්ඩක් විතර ඒක ලියා ගන්න අමාරු වෙනවා. දැන් මම ලියන අවුරුද්ද වෙද්දී කැම්පස් යන්න පටන් අරගෙන මගේ මේන් ඩිග්‍රී එක කරන්න. ඒතකොට මම ටිකක් වටපිටේ වෙන්නේ මොනවද කියලා ලොකු අප්ඩේට් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක තමයි මට ජෙනරල් නොලෙජ් එක ගැන මට චූටි සැකයක් තිබ්බේ. එතකොට මම කරේ ඒ වින්දා මම ක්ලාස් එකකට ජොයින් වුණා. එතකොට ඒ ක්ලාස් එකේ යාලා දෙනවා මේ අවුරුද්දේ ඇතුළත වෙච්ච වැදගත් සිදුවීම් මොනවද කියලා. ඒ විදිහට යාලා සමරි එකක් ටියුට් එකක් විදිහට හදලා දුන්නා. එතකොට මම ඒක කියවලා ඒකෙන් බැලුවා මේවා තමයි එන්න පුළුවන් ප්‍රශ්න කියලා. ඉතින් ඒවට සූදානම් වුණාම ඒකත් ඒ විදිහට ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ඔය රටේ තොටේ වෙන්නේ මොනවද කියන ගැන සෑහෙන අවබෝධයකින් නම් ඉන්නේ. කිසිම ප්‍රශ්න නැහැ. ඒකත් එකෙන්ම ගොඩ දාන්න පුළුවන්. ඊළඟට ඉතිලා IQ පේපර් එක. ඒ කියන්නේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් පේපර් එක. ඒ පේපර් එක මැත්ස් කාර්යයට නම් ලොකු අවුලක් නැහැ. හැබැයි චුට්ටක් ඒක රටා තියෙනවා සහ සම්භාවිතාව, ඊළඟට කුලක ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. වාහනයක් යනවා අපේ ඉන්නේ මේන් රෝඩ් එකක ආවින් නෙමෙයි. ඉතින් මම මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අම්මගේ තාත්තගේ ගාඩන් එක ඒක ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මම ගාඩන් එකේ වීඩියෝ එකත් අරන් එන්නම්කෝ ඔයාලට බලන්න දෙන්නගේ ගාඩන් එකේ ගාඩනින් කොහොමද කියලා. ඒක මම ඊළඟ ලෙක් ගේන්න. ඉතින් ඔහොම තමයි ඒ විස්තරේ. ඉතින් IQ එක ගැන මම කිය හිටියේ. IQ පේපර් එකේ
ගොඩක්ම රටා තියෙනවා සහ අර මං කිව්ව විදිහේ කුලක ඒ ආශ්‍රිත ප්‍රශ්න වගේක් තියෙනවා සහ සිද්ධියක් කියවල සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න වලට උත්තර දෙන විදිහේ ෆෝමැට් එකක් තියෙනවා. එතකොට ඒ පහුගිය අවුරුදු 2-3ක ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඔයාලට සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් මේ විදිහට තමයි එන්නේ කියලා. අපිට ඒකට හුරු වුණාම ඒකත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම තමයි මේ පේපර් 4 ස්ට්‍රක්චර් එක ගැන කතා කරනවා නම් මම මෙහෙමයි මගේ ප්ලෑන් එක හදාගත්තේ. මට ජෙනරල් නොලෙජ් ගැන ලොකුවට ෂුවර් එකක් තිබෙන්නේ නැති නිසා මම IQ සහ ඉංග්‍රීසි පේපර් දෙකෙන් තමයි ලකුණු අල්ලන්න ටාගට් කරගත්තේ. ඉතින් මට ඒක ඒ විදිහටම වෙලා තියෙනවා. මොකද මගේ ලකුණු 84යි 86යි ඇවිත් තියෙනවා ඉංග්‍රීසි එකට IQ එකටයි. ඒකට මේ දෙකෙන් ඒ ආපු ලකුණු වලින් තමයි මට ස්කෝර් කරගෙන කට් ඔෆ් මාර්කෙන් උඩ ලකුණක් ගන්න පුළුවන්නේ. මොකද මගේ ජෙනරල් නොලෙජ් එකයි සිංහල එකේ ලකුණු 50 ගණන්ද කොහෙද තියෙන්නේ. ඉතින් ඒ විදිහට අර අඩු ඒකේ ලකුණු අඩු වුණත් මම අනිත් පේපර්ස් දෙකෙන් බැලන්ස් කරගත්ත නිසා මට කට් ඔෆ් එකට වඩා වැඩි ලකුණක් ගන්න පුළුවන් වුණා. හැබැයි කොහොමත් අවම මම කලින් කිව්වා වගේ threshold එකට වඩා උඩින් ගන්න ඕන හැම සබ්ජෙක්ට් එකකටම. ඒ කියන්නේ සිංහල පේපර් එකට ඉංග්‍රීසි පේපර් එකටයි ලකුණු 20යි, IQ පේපර් එකට ලකුණු 20යි සහ ජෙනරල් නොලෙජ් පේපර් එකට ලකුණු 10යි. ඉතින් ජෙනරල් නොලෙජ් එකට ලකුණු 10 කියන්නේ මේ පේපර් එක අමාරු නිසා වෙන්න ඇති. යාලත් ඒක යටට දාලා ඇත්තේ. ඉතින් ඔය විදිහට පේපර් 4ට සූදානම් වුණොත් අනිවාර්යෙන් ඔයාලට කිසි අමාරුවක් නැතුව ලෝ කොලෙජ් ඕපන් එකේ එන්ට්‍රන්ස් එකට සිට් කරන්න පුළුවන්. ලෝ කොලෙජ් එකේ එන්ට්‍රන්ස් එකත් ඔය විදිහම එක්සෑම් එක මම ඒකත් ලිව්වා. ඉතින් ඒකේ ස්ට්‍රක්චර් එක සහ මම ඒකට කොහොමද ලෑස්ති වුනේ කියන එකත් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකකින් ඕනනම් අරගෙන එන්නම්. තව කියන්න දේවල් තියෙනවා නම් පේපර් එකකට පැයක් හම්බෙන්නේ. පේපර් 4ටම පැය ගානේ පැය 4ක් හම්බෙන්නේ. ඉතින් එක දවසේ විභාගේ තියෙනවා සහ පේපර් 4 පැය භාගේ විවේක තියෙනවා. ඉතින් ඔයාලට ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න නැතුව ලියන්න පුළුවන්. උදේ ගියොත් සාමාන්‍ය 9:00 ට එක්සෑම් එක පටන් ගන්නවා. ඊට පස්සේ 2:00 3 වෙද්දී එක්සෑම් ටික ඉවරයි. ලන්ච් බ්‍රේක් එක ටික පැයක් විතර දෙයි. ඒතකොට ඒ කියන්නේ පේපර් දෙකක් උදේ තියලා ඊටු පේපර් දෙක හවස තියෙනවා. ඒ විදිහට තියෙන්නේ. ඔහොම තමයි එක්සෑම් එක වෙන්නේ සහ පේපර්ස් වල ස්ට්‍රක්චර් එක. මම ඉතින් ලකුණු ගත්තේ ওই විදිහට. සිංහල පේපර් එක නම් මම O level කාලේ සිංහල හොඳ සර් කෙනෙක් ගාවට පන්ති ගියේ. ඒ පොත් තාම මං ගාව තියෙනවා. ඒවා කියවුවා කියන්නේ අනිවාර්යෙන් සිංහල කිසිම ගේමක් නැතුව ගොඩ දා ගන්න පුළුවන්. මගේ චුට්ටක් සිංහල ලකුණු අඩුනේ එන්ට්‍රන්ස් එක තිබ්බේ ඒ අවුරුදු දෙසැම්බර් මාසේ. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ එක්සෑම් එක යන ගමන් වගේ. ඉතින් ඔන්න ඔහම එක්සෑම් එක ලියලා සාමාන්‍යයෙන් මාසෙන් දෙකකින් විතර රිසල්ට් එනවා. ඊට පස්සේ ඉතින් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ඔයාලට ඊළඟ ඇකඩමික් එකේ පටන් ගන්න පුළුවන්. මම ලෝ එන්ට්‍රන්ස් එහෙම පාස් වෙලා ඕපන් එක රෙජිස්ටර් වුණේ. මම KDU එකේ ඩිග්‍රී හත් කරන ගමන් නිසා චුට්ටක් මට පහ වුණා. මොකද KDU එකේ එක්සෑම් එකයි ඕපන් එකේ එක්සෑම් එකයි දෙකම එකම දවසේ එකම වෙලාවෙ වැටුණා. ඉතින් එතකොට මට එක ක්‍රෑෂ් වෙලා. ඉතින් ඒ නිසා මට එක අවුරුද්දක් පොඩක් පිටිපස්සට එන්නත් වුණා. ඉතින් ඒනකොට මම ඒ වැඩේ කරගෙන නම් දැන් මගේ KDU එකේ වැඩ ඉවරයි නිසා මට දිගටම සම්පූර්ණ අවධානය දීලා කරගෙන යන්න පුළුවන්. එහෙම තමයි මම දැන් ලෝ ඩිග්‍රී එක කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් ආවොත් අපිත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි තොරණ විස්තරේ. වටේ පිටේ සද්දත් ඇහෙනවා ඇති. ඉතින් අර වෙනදට නම් අපිට ඇහෙන්නේ වාහන යන සද්දේ, ෆෑන් AC කරගෙන සද්දනේ. ඉතින් අද අර කුරුල්ලන්ගේ සද්ද අනම්මනම් එක්ක තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මං කිව්වා ඉදිරිය ගෙදරනේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගෙදර ඉන්න ගමන් මේක කරේ අද පොඩ හොඳට දවල් වෙනකන් නිදාගෙන නැගිටලා. ඉතින් දැන් දවස් පහ වැඩ කරන මිනිස්සු වැඩ කරන ජනතාවනේ. කරලා ඉවර වෙලා තමයි ඉතින් මේ අද පොඩ්ඩක් විවේකයෙන් ඉන්න ගමන් තමයි කරන්න හිතුනේ. තව ඉතින් මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ඔයාලට පාස් පේපර් උනත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. සෑහෙන තියෙනවා. විවිධ පන්තිත් කරනවා ගුරුවරු සහ ආයතන. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනනම්. මං ගාවත් තිබ්බා මගේ පාස් පේපර්ස් ටිකක් මම එකතු කරගත්තා. ඉතින් ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔයාලට ඒව දෙන්නම්. ඇත්තටම අමාරු එක්සෑම් එකක් නෙමෙයි. ඕවද අපි ගොඩ දැම්ම එක්සෑම් කියලා හිතනවා. A level වලට කරපු එක්සෑම් සහ කැම්පස් එකේ තියෙන එක්සෑම් දැක්කම. ඒ නිසා මම හැමෝටම සුබ පතනවා එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඇප්ලිකේෂන් නම් තාම ඕපන් වෙලා නැතුව ඇති. මම හිතන්නේ මේ මාසේ අගහරිය ලබන මාසේ මුල හරිය ඕපන් වෙයි. එතකොට ඒ වෙද්දි බලලා දාන්න. ඇප්ලිකේෂන් ෆී එක ඒ කාලේ මට මතක විදිහට රුපියල් 5000යි. දැන් වැඩි වෙලාද නැත්නම් මෙතන වෙනසක් වෙලා නැතුව ඇති. ඔන්ලයින් දාන්න තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අපි ඇප්ලිකේෂන් එකක් දාන විදිහත් බලමු. නෑ ඒක බලන්න දෙයක් නෑ. ඔයාලට තේරෙනවා ඒක account එක හදාගෙන log වෙලා apply කරන්න තියෙන එච්චරයි. online කරලා online payment එක කරන්න පුළුවන්. A level result එක S3ක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට කරන්න පුළුවන්. සහ O level වලදී සිංහලයි ඉංග්‍රීසි පාස් වෙලා තියෙන්න ඕනේ. exam එක කරන මාධ්‍ය ගැන කියනවා නම් exam එක ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා, දෙමළෙනුත් තියෙනවා සහ සිංහලෙනුත් තියෙනවා. සිංහලෙන් lectures හැම regional center එකකම තියෙනවා open university එකේ. හැබැයි ඉංග්‍රීසි lectures තියෙන්නේ නුවර සහ කොළඹ විතරයි. මම degree එක තෝරගත්තේ english වලින් කරන්න. මොකද මම ඔයාලා බලද්දි කිව්වේ දැන් ඉස්සරහට ගොඩක් අඩි ඉංග්‍රීසි වලට මාරු වෙන නිසා සහ
ඉහළ අධිකරණය කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභිභාෂණ අධිකරණ මහා අධිකරණවල නඩු කටයුතු ගොඩක් වෙලාට ඉංග්‍රීසියෙන් සිදු වෙන නිසා ඔයාලට ඉංග්‍රීසියෙන්ම නීති ඉගෙනගෙන තියෙන එක හොඳයි කියන එක තමයි සීනියර් කට්ටියන් අහලා බලද්දිත් කිව්වේ. ඉතින් ඒ නිසා මම ඉංග්‍රීසියෙන් කරන්න තෝරාගත්තා. ඒ වුණාට මගේ දිස්ත්‍රික්කේ කුරුණෑගල නිසා මට කුරුණෑගලින් තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒතකොට මම කුරුණෑගල සෙන්ටර් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ ඉංග්‍රීසි මීඩියම් එකෙන්. ඒතකොට මට නුවර හරි කොළඹ හරි ලෙක්චර්ස් යන්න පුළුවන්. මට එක්සෑම් එකත් ඒ විදිහටම කුරුණෑගල ලියන්න පුළුවන්. මගේ සෙන්ටර් එක කුරුණෑගල නිසා. මම දන්නේ මගේ පේපර්ස් බලන්නේ කවුද කියලා. මම හිතන්නේ කොළඹ ඉන්න ලෙක්චරර් තමයි බලන්නේ. මම කිව්ව විදිහට රීජනල් සෙන්ටර්ස් තියෙනවා හැම ප්‍රධාන දිස්ත්‍රික්කෙම වගේ නුවර කුරුණෑගල කොළඹ අනුරාධපුර යාපනය බදුල්ල ඒ විදිහට තියෙනවා. ඊළඟට කොළඹ තමයි CRC කියන්නේ කොළඹ රීජනල් සෙන්ටර් එක සහ මේන් කැම්පස් එක තියෙන්නේ. ඒ සෙන්ටර්ස් වලට ගන්න ප්‍රමාණ වෙනස්. කොළඹින් තමයි 200ක් ගන්න. මගේ අවුරුද්ද 200කට දැන් වැඩි වෙලා දන්නේ නැහැ කෝටා එක. කුරුණෑගලින් 50යි ගන්න. නුවරිනුත් 70ක් හරි 100ක් හරි ඔය විදිහට ඒ දිස්ත්‍රික්කයට එයාලා ලොකේට් කරලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 75 නම් ගන්න වැඩිම ලකුණු 75 ගත්ත දෙනා තමයි සිලෙක්ට් වෙන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඒ දිස්ත්‍රික්කෙන්. ඉතින් ඒ විදිහට තමයි සිලෙක්ෂන් එක යන්නේ. එතකොට මම කිව්ව විදිහට දැන් ඔයා ඩිග්‍රී එක කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල මීඩියම් එකෙන් නම් ඔයාගේ ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉන්ටෙලිජන්ස් සිංහල පේපර් 3ම සිංහල ඊළඟට ඉංග්‍රීසි පේපර් එක ඉංග්‍රීසියෙන්. හැබැයි ඔයා ඩිග්‍රී එකේ ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි සිලෙක්ට් කරනවා නම් ඔයාට ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉන්ටෙලිජන්ස් පේපර් 2 සහ ඉංග්‍රීසි පේපර් එක කොහොමද ඉංග්‍රීසි. ඒතර පේපර්ස් 3ක් ඉංග්‍රීසි වලින් ලියන්න වෙනවා සහ සිංහල පේපර් එක සිංහලෙන්. ඉතින් ඒ විදිහට ඒතකොට ටැමිල් කෙනෙක්ට උනත් එහෙමයි. ඒතකොට යාගේ ටැමිල් ලැන්ග්වේජ් පේපර් එකයි ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉන්ටෙලිජන්ස් පේපර් දෙකක් ටැමිල් වලට යනවා. ඒතකොට ඉංග්‍රීසි පේපර් එක කොහොමද ඉංග්‍රීසි. ඒ විදිහට ජෙනරල් නොලෙජ් එකයි ජෙනරල් ඉන්ටෙලිජන්ස් පේපර් එකයි ඔයා සිලෙක්ට් කරගන්න ලැන්ග්වේජ් එකෙන් තමයි ඔයාලට මුණ දෙන්න වෙන්නේ. ඒතකොට ඒ ලැන්ග්වේජ් එක තමයි ඔයා දිගටම ඩිග්‍රී එකේ ඔයාගේ මේන් ලැන්ග්වේජ් එක විදිහට කරගෙන යන. සමහර සබ්ජෙක්ට් තියෙනවා සිංහලෙන් ඩිග්‍රී එක කරන කෙනෙක් උනත් ඉංග්‍රීසියෙන් කරන. ඉතින් ඒවා හැමෝටම පොදුයි. පොදු සබ්ජෙක්ට්. ඉතින් එහාට ඔයාට පහසු සුව පහසු භාෂාවකින් ඩිග්‍රී කරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ෆ්ලෙක්සිබිලිටි එක යාලා දීලා තියෙන්නේ. ඉතින් ඕපන් යුනිවර්සිටි එක ප්‍රොමෝට් කරන්නෙම ඩිස්ටන්ස් ලර්නින් මෙතඩොලොජි එකක්. ඉතින් ඒ කියන්නේ අපිට සෙනසුරාදා ලෙක්චර්ස් තියෙන්නේ ඔන්ලයින් සහ ඉරිදා තියෙන්නේ ෆිසිකල්. ඒකට අපි ඉරිදා ලෙක්චර්ස් යනවා සෙනසුරාදා ඔන්ලයින් Zoom එකෙන් ජොයින් වෙන්න. ඉතින් ඒ විදිහට තමයි එක්සෑම්ස් තියෙන්නේ. වීක් ඩේස් වල කිසිම ලෙක්චර් එකක් නැහැ. එක්සෑම් සමහර වෙලාවට වීක් ඩේස් ඕ වීකෙන්ඩ් වල වැටෙන්න පුළුවන්. ඒක ඒ කාලේ අනුව තීරණය වෙන්නේ. ඉතින් කොහොම තමයි ඩිග්‍රියට සිලෙක්ට් වෙන විදිය සහ ඩිග්‍රිය කටයුතු කරගෙන යන විදිය. මෙතන ඔයාලට පැහැදිලි අවබෝධයක් ඇති කොහොමද ඩිග්‍රිය කටයුතු වෙන්නේ සහ කොහොමද සිලෙක්ට් වෙන්නේ කියන එක ගැන. මම ඉතින් ආරාධනා කරනවා ඔයාලට ඇප්ලයි කරන්න කරලා හොඳින් සූදානම් වෙලා එක්සෑම් එක ලියන්න. අනිවාර්යෙන් මේ එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් ඉතින් එක්සෑම් එක. ඉතින් කළුවර වේගෙනත් එන නිසා මම හිතනවා මීට වඩා ආනන්දයක් කියන්න නැතුව ඇති කියලා. කියන්න තියෙන ඔක්කොම දේවල් ටික මේ වීඩියෝ එකෙන් කවර් කරා. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒවට අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. ඒ විදිහටම ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් එක ගැනත් ඔයාලට වීඩියෝ එකකින් විස්තර දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් අරගෙන එන්නම්. තව වීඩියෝ ටිකක් තියෙනවා channel එකේ. ළඟදී පටන් ගත්තේ මගේ KD එකේ කොහොමද ඩිග්‍රී එක ගෙවිලා ගියේ සහ දැන් මම වැඩ කරද්දී අපි කොහොමද ඔෆිස් එකේ සතුටින් ෆුල් හැපනින් විදියට වැඩ කරගෙන යන්නේ කියලා තියෙන්නේ. ඉතින් ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම ඉස්සරහට මම දාන වීඩියෝ බලන්න කැමති නම් subscribe button එක කරලා bell icon එකක් click කරන්න.